ආයුබෝවන් නිරෝගීමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔයාලත් උණක් හෙම්බිරිස්සාවක් හැදුන ගමන් ડોක්ටර් කෙනෙක් ළඟට හරි ෆාමසි එකට ගිහිල්ලා හරි ඇන්ටිබයොටික් එකක් ඉල්ලන කෙනෙක්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයාලට. අපි මේ කතා කරන්න යන්නේ ප්‍රතිජීවක ඖෂධවල අවභාවිතාව සම්බන්ධව. ඉතින් මෙහිදී අපි මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ කියන්නේ? කොහොමද ඒවා අපේ ඇඟට ගිහලා වැඩ කරන්නේ? ඒ වගේම මොකක්ද මේ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය? එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි කොහොමද අපි ප්‍රතිජීවක ඖෂධයක් නිවැරදිව භාවිතා කරන්න කියලා. අපි මුලින්ම බලමු ප්‍රතිජීවක ඖෂධයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ප්‍රධාන වශයෙන් අපේ ශරීරයේ ලෙඩ සාධන ශුද්‍ර ජීවීන් වර්ග කාණ්ඩ 4ක් ඉන්නවා. බැක්ටීරියා, දිලීර, වෛරස් සහ ප්‍රොටෝසෝවාවන්. මේ අතරින් වැඩිම ආසාදන ප්‍රමාණයක් අපේ ඇඟට ඇති වෙන්නේ බැක්ටීරියා මගින්. ඉතින් මේ බැක්ටීරියාවන්ට එරෙහිව භාවිතා කරන ඖෂධ අපි ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් ඇන්ටිබයොටික් කියලා හඳුන්වනවා. ඊළඟට අපි බලමු මේ ප්‍රතිජීවක ඖෂධයක් මගින් කොහොමද මේ බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා. මෙහිදී සිදුවන්නේ බැක්ටීරියාවන් වල ප්‍රෝටීන සංශ්ලේෂණ නිෂේධනය කරනවා. සමහරු බැක්ටීරියා සෛල බිති විනාශ කරනවා. ඒ වගේම එයාලගේ ඇතුලේ තියෙන න්‍යෂ්ටික ආම්ලය එහෙම නැත්නම් නියුක්ලික් ඇසිඩ් එක නිපදවීම වළක්වනවා. මේ ආකාර තුනෙන් බැක්ටීරියා සෛල සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එහෙම නැත්නම් ඒ බැක්ටීරියා සෛල වල ගුණණය වීම වළක්වනවා. ඉතින් අපි මේ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා බැක්ටීරියා සෛල සම්පූර්ණයෙන් විනාශ වීමට බැක්ටීරියා සයිඩල් කියලා. ගුණණය වීම වළක්වන ඖෂධ වලට අපි කියන බැක්ටීරියෝස්ටැටික් කියලා. ඊළඟට අපි කතා කරමු ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය. එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියන්නේ මොකක්ද කියලා. 1926 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සොල්දාදුවන් දසදහස් ගණන් තුවාල කරවන බවට පත් වුණා. මේ හේතුවෙන් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා විසින් මුල් වරට පෙනිසිලින් ඖෂධය හොයාගත්තා. මෙම ඖෂධය රෝහල් වල භාවිතයට අරගෙන වසර 3ක් යන්නට මත්තෙන්ම පළමු වරට පෙනිසිලින් ප්‍රතිරෝධය හඳුනාගත්තා. අවුරුදු 3ක කාලයක් කියලා කියන්නේ ස්වාභාවික ප්‍රතිජීවක ඖෂධයකට ප්‍රතිරෝධයක් ගොඩනගෙන පුළුවන් කාලයක්. හැබැයි ඖෂධ අවභාවිතාව සහ අධිභාවිතාව නිසා මෙම කාලය ඉතාමත් අඩු මට්ටමක දැන් පවතිනවා. මෙහිදී සිද්ධ වෙන්නේ බැක්ටීරියාවන් විසින් ඖෂධවලට එරෙහිව ඔවුන්ගේ ජීනෝමයේ වෙනසක් ඇති කරගන්නවා. එයින් බිහිවන නව බැක්ටීරියා මාදිලි ඖෂධවලට එරෙහිව උරොත්තු දීමේ හැකියාවක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ එම ඖෂධයට බෑ ඒ බැක්ටීරියාව තවදුරටත් මර්ධනය කරන්න. ඉතින් අපි මේක තමයි හඳුනන්නේ ඇන්ටිබැක්ටීරියා රෙසිස්ටන්ට් කියලා. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධයක පළවෙනි දෙවෙනි තුන්වෙනි මාත්‍රාවෙන් විනාශ වෙන්නේ බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයෙන් අඩුම කොටස විතරයි. ස්වාභාවික වර්ණය. එහෙම නැත්නම් උචිතය උන්නතියට පත්වීම කියන එක අපිට වගේම ඔවුන්ටත් පොදු දෙයක්. ඒ හින්දාම ඒ ඉතුරු වන බැක්ටීරියාවන් අපි සුපර්බග්ස් කියලා කියනවා. ඒ බැක්ටීරියාවන් එම ඖෂධයට විරුද්ධව ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගා ගන්නවා. ඒ නිසා එම ඖෂධය නැවත එම රෝගියාට ලබා දුන්නට ආංශ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ ඇන්ටිබයොටික් ප්‍රතිරෝධය එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් එක නැති වෙලා තියෙන්නේ. මේ හේතුවෙන් බෝවන රෝගවල ව්‍යාප්තිය වැඩිවීම, දීර්ඝකාලීන රෝග, ඒ කියන්නේ නියුමෝනියාව, ක්ෂය රෝගය වැනි දීර්ඝකාලීන රෝග ඇතිවීම සහ බැක්ටීරියා රෝග මරණ අනුපාතය වැඩිවීම ප්‍රධාන දරුණුතම කාරණා හැටියට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ප්‍රතිජීවක ඖෂධ අපිට මෙච්චරටම වැදගත් වෙන්නේ මොකද කියලා. ඖෂධයක් හඳුනාගෙන එහි ගුණාත්මක භාවය තහවුරු කරලා ජීවකාලය නිර්ණය කරලා අතුරු ආබාධ හඳුනගෙන වෙළඳපොළට නිකුත් කිරීමට අඩුම වශයෙන් අවුරුදු 10ක් 12ක් අතර කාලයක් ගත වෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධයක ප්‍රතිරෝධය අවුරුදු 3කට වඩා අඩු කාලයකින් ඇතිවන නිසා කිසිම සමාගමක් ඔවුන්ගේ ප්‍රාග්ධනය වියදම් කරගෙන එම නිෂ්පාදන වලට යාමේ උනන්දු අඩු වෙලා තියෙනවා. මේ ප්‍රකාශ කරන ආකාරයට වසර 2050 දී දරුණුතම ජනසංහාරයක් සිදුවන ප්‍රධානතම හේතුව විදියට මෙම ප්‍රතිජීවක ප්‍රතිරෝධය හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙසට අපගේ ප්‍රදේශවලට එකතු වෙන්නේ කියලා. පළවෙනි කාරණාව තමයි මේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නා රෝගීන්ගේ මල සහ මුත්‍රා පරිසරයට එකතු වීම මගින්. ඒ වගේම තමයි රෝහල් වල සහ සායනවල අපතේ දමන ප්‍රතිජීවක ඖෂධ නිසි පරිදි පරිසරයට බැහැර කරන්නේ නැතිකම. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු වලදී සහ සත්ව ගොවිපල් වලදී මේ අනවශ්‍ය ලෙස පාවිච්චි කරන ප්‍රතිජීවක ඖෂධ නිසා අනවශ්‍ය ලෙසට අපගේ පරිසරයට මෙම ප්‍රතිජීවක ඖෂධ මුදා හැරෙනවා. ඒ වගේම තමයි ඊළඟට අපි යමු වන්නේ ප්‍රධානම කාරණාව දෙසට. මොකද කිව්වොත් අපි උණක් හිම්බිරිස්සාවක් හැදෙන ගමන් දුවගෙන යන්නේ ෆාමසි එකට.
අපිට ඇන්ටිබයොටික් එකක් ලබා දෙන්න කියලා. හැබැයි ඔයාලා දන්නවද හෙම්බිරිස්සාව කියලා කියන්නේ වෛරස් ආසාදනය මගින් හැදෙන ලෙඩක්. එහෙම නැතුව බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නෙවෙයි. මෙහිදී සිදුවන ප්‍රධාන ගැටලුව තමයි බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලදී ඇතිවන රෝග ලක්ෂණ එකිනෙකට එකක් සමාන වීම. ඉතින් මේ නිසා අපි නොමග යවනවා අපේ මනස මේ බැක්ටීරියා ආසාදනයක්ද වෛරස් ආසාදනයක්ද කියලා. මෙහිදී සිදුවන ප්‍රධාන ගැටලුව තමයි බැක්ටීරියා සහ වෛරස් ආසාදනයක සිදුවන ප්‍රධාන රෝග ලක්ෂණ ගොඩක් දුරට එක සමාන වීම. සාමාන්‍යයෙන් වෛරස් මගින් හැදෙන සෙම්ප්‍රතිශ්‍රාව බෙහෙතක් ගත්තත් නොගත්තත් දවස් 3ක් ඇතුළත සුවයටපත් වෙනවා. ඒ නිසා වන් ෂොට් බෙහෙත් හොයන්න යාම තමයි අපේ වල අපිම කපා ගන්නවා කියන මට හිතෙන්නේ. අවසාන වශයෙන් අපි කතා කරමු කොහොමද ප්‍රතිජීවක ಔಷධයක් නිවැරදිව පාවිච්චි කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍රාවක් උනත් වැළඳුනාට පස්සේ දවස් 3කට විතර පස්සේ විතර සාම්බල පරීක්ෂාවක් කරවා ගත යුතුයි. එය ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, CRP එකක්, එහෙම නැත්නම් ESR එකක් මගින් මේ මොන වගේ ආසාදනයක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ අදාළ වාර්තාමාන ලබාගෙන තමයි අපි තීරණය කරන්න ඕන අපිට මොන වගේ ආසාදනයක්ද හැදලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ දවසට 3 පාරක් ගන්න කියලා දුන්නොත් එහෙම ඒක පැය 8න් 8ට තමයි අපි ගන්න ඕනේ. පැය 8කට වරක් ගන්න ඖෂධ තියෙනවා. ඒ වගේම පැය 24කට වරක් ගන්න ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. ඒ වගේම පැය 12කට වරක් ගන්න ඖෂධ තියෙනවා. ඉතින් මේ විදියට නියම මාත්‍රාවෙන් නියම කාල සීමාව ඇතුළත අපි ඖෂධ ලබා ගන්න ඕන. ඊට පස්සේ වෛද්‍ය නිර්දේශයකින් අනතුරුව ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව ඇතුළත අපි ලබා ගත යුතුයි. ඊළඟට අපි නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි අපේ අම්මට අපේ අක්කට මේ රෝග ලක්ෂණම තියෙදි මේ ડોක්ටර් මේ බෙහෙත් තමයි දුන්නේ. ඉතින් මටත් මේක හරියයි කියලා ඒ වගේ අනුන්ගේ බෙහෙත් පාවිච්චි කරන එක අපි නොකළ යුතුයි. ඒ වගේම තමයි අපේ යාළුවෙක්ට මේ ලෙඩේ තිබුණා. ඒ වගේම රෝග ලක්ෂණ ටිකක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක ගන්නවා කියලා තමන්ගේ හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ කිසිසේත්ම ලබා ගන්න හොඳ නැහැ. මොකද ප්‍රතිජීවක ඖෂධයක බැක්ටීරියා ගහණය මත සහ ඒ රෝගයේ ස්වභාවය අනුව රෝගියාගේ බර වයස අනුව තමයි ප්‍රතිජීවක ඖෂධයක මාත්‍රාව තීරණය වන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයෙන් තොරව කිසිම ප්‍රතිජීවක ඖෂධයක් ලබා ගන්න හොඳ නැහැ. ඒ වගේම හිතුමනාපට ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න ගිහිල්ලා අපගේ ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසාම ગેස්ට්‍රයිටිස් වැනි දීර්ඝකාලීන රෝග තත්ත්වවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඊට පස්සේ ප්‍රතිජීවක ඖෂධයක් ෆාමසියෙන් ලබා දුන්නේ නැහැ කියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ලබා දුන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. මෙහිදී සිදුවන බරපතලම ගැටලුව තමයි වසර 2000න් පස්සේ මේ අවුරුදු 26 පුරාවටම කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් නිෂ්පාදනය වෙලා නැහැ. එම හඳුනාගත්තත් අපි අතරට එන්නත් කලින් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් වෙලා ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඒ නිසා දැනට සොයාගෙන තිබෙන ප්‍රබලම ප්‍රතිජීවක ඖෂධය යම් දවසක අපිට ප්‍රතිචාර නොදැක්වුවොත් අපට ජීවිතයෙන් පවා සමුදෙන්නට සිදු වේවි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ දැනුම අලුත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ තවදුරටත් බලන්න මෙඩිචුරි channel එක subscribe කරලා තියාගන්න. ආයිබෝවන්.